විවාහක ඇඟලුම් කම්හල් සේවිකාවක සමග පෙම් සබඳතාවයක් ඇති කර ගැනීමට ඇයට දුරකථන අංකයක් දීමට ගිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට මුහුණ පෑමට සිදු වූ අපූරු සිදුවීමක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ. ඇඟලුම් සේවිකාව රැකියාවට යාමට පැමිණෙන මංසන්ධියේ බස් මගී ආවරණය ආසන්නයේ සේවා ස්ථානයක රැකියාව කළ තරුණ ආරක්ෂක නිලධාරියාට විවාහක ඇඟලුම් සේවිකාවක පිළිබඳව සිතක් පහළවන්නේ නොසිතූ ලෙසිනි. ඇයට මේ බව කියන්නට උපායක් කල්පනා කළ ඔහු දිනක් තම දුරකථන අංකය ලියූ කොළ කැබැල්ලක් ඇඟලුම් සේවිකාව අත තැබුවාය. එයට අකමැත්ත පළ කරමින් ඇය එම කොළ කැබැල්ලද විසිකර දමා බසයක නැගී සේවයට ගියාය. ආරක්ෂක නිලධාරියා එයින් දුකට පත් වූවත් තම උත්සාහය අත්නොහැරීමට ඉටාගත්තේ කෙසේ හෝ ඇය සමග පෙම් සබඳතාවයක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. මෙදිනද ඇඟලුම් සේවිකාව බස් රථයක් එනතුරු මගී ආවරණයේ රැඳී සිටියේ සුපුරුදු ලෙස රැකියාවට යාම සඳහාය. ඇයට නොදැනෙන ලෙස පිටුපසින් පැමිණ ආරක්ෂක නිලධාරියා ඇගේ පිටුපසට වී සමීපව රැඳී සිටියේ මහත් ආසාවෙනි. එක්වරම පිටුපස බැලූ ඇඟලුම් සේවිකාව නොසිතූ ලෙස බියටපත්ව කලාන්තයේ වී ඇද වැටෙන්නේ ආරක්ෂක නිලධාරියා නොසිතූ ලෙසිනි. රැකියාවට ගියද ඇති වූ බිය නිසා ඇඟලුම් සේවිකාව කලාන්තයේ වීමෙන් ඇයට වෛද්‍ය ප්‍රතිකාරද ලබා දෙන්නට සිදුවිය. සිදු දෙයින් දුකට පත් ආරක්ෂක නිලධාරියා පසුදින ඇඟලුම් සේවිකාව ඇතැයි අපේක්ෂාවෙන් මග බලා සිටියේය. තවත් ටික වේලාවක් යද්දී මාර්ගයේ අද්දර යතුරු පැදිය නැවැත්වූ ඇඟලුම් සේවිකාවගේ සැමියා තඩි පොල්ලක් දරැගෙන තමා දෙසට එනු දුටු ආරක්ෂක නිලධාරියා පණ එපා කියා දිව ගියේය. ඉන්පසු ඔහු එම ස්ථානයේ රැකියාවටද පැමිණියේ නැත.